පත්තරේ මිනි එම්බාම් නොකරයි. පල්ලේ කෙලියක් එම්බාම් කාර්යන්ට කියලා වෙලා වගේ. මිනි ලැමිනේටින් කරයි. කල්ගත තියාගන්න. සා මරුනේ මේ හෝටලේ වාලා ලැමිනේටින් මැෂින් එක ගාතාත් නම් ගොඩේ කොට. අලු ඊළඟ මොකද්ද කියලා. උඩරට හත්මාග. මාතර ඇඹුල්තිය. රුණේ බටමෝජු. යාපනේ එළුමස්. බොනි අයියා පත්තරේ ගන්නවා වගේ. නංගී මොවද? මේ මාරයි බං. මාර මැරෙන්නේ මැරෙන්නේ. පත්තරේ තියෙන්නේ මැරන්නේ යොමයි. ඔය මිනිස්සු මරන්නේ කවද ඉවරයි දන්නේ නේද බොනි අයියා? පත්තරේ නම් තියෙනවා ස්වර්ගේ අපායයි පිරුණාර නවතී කියලා. ඔන්න කිව්වා හතර බීරි කතාවක්. මේ ෂෝටිස් තියනවද? ඒකේ රස අම්මට කියන්නම්. ඒකනේ බොනි අයියයි තාත්තයි දෙන්නම එක වගේ ඉන්නේ. හරියට අයියයි මල්ලි වගේ. මේකෙන් නංගි උඹලා අම්මයි උඹයි ගාපු සබන් වලට උඹේ අම්මයි අඳුර ගන්න බැරි වුණා. හරිද? ඒකනේ කියන්නේ ඒ දවස්වල අම්මයි දුව එක වගේ කියලා. දැන් කන්නේ ෂෝටිස්නේ. දැන් තාත්තයි පුතව හොයාගන්න බෑ. එක වගේ හරිය නිකන් අයියයි මල්ලි වගේ. බොනි අයියා තාත්තයි වයස කීයක් විතරද? අපි? ඔව්. මගේ වයස හොඳයි. ඒ කොහමද? මොකද මං ඉපදුනාට පස්සේනේ තාත්තා උනේ. මල කොලන්. මල කොලන් පයින් යන තු. අයි බර ෂෝටිස් සබාද? තතක සුබ මංගලම් ජය මංගලම් යුග දිවියේ වාසනා. සුබ මංගල නෙමෙයි අසුබ මංගල. ඇයි මලගියද? මලගියක් වගේ තමයි. කොබම් මගෙන් ගත්ත සල්ලි. හරි. මං දෙන්නම් කිව්වනේ දෙන්නම් ඉතින්. දෙන්නම් තමයි. සල්ලි ගන්නකල් 3-4 පාරක් ගෙදරට ඇවිල්ලා ගියා. ඊට පස්සේ උඹව දැක්කෙත් තමයි. මේකනේ සල්ලි ගන්න උන්ගේ ක්‍රමේ එකයි. ණයට ගත්තොත් උන්ගේ ප්‍රමිතියක් තියෙනවා. ආපහු ජීවිතේ පැත්තට යන්නේ. අනේ අම්මේ සල්ලි ටික ගන්නකම් බුදු වේවා ලතාකේ කිය ගෙදරට වැඳ වැදෙන්නේ. සල්ලි ඉල්ලන්නාම ප්‍රමිතිය ගැන කතා කරනවා. හරි මේ කෑ ගන්න එපා. මෙතන මේ කස්ටමර්ස්ලා ඉන්න වෙලාව. හරිද? මේ අනිත් එක මට බිස්නස් එකත් ඔය සල්ලි දීලා ඉවරයි. හරි. දැන් මං කීයක් දෙන්න තියෙනවද? රුපියල් 7100යි. ඒක දීපන්. 7100. හරි. මං උඹට කිව්වේ නැද්ද මේ එන සිකුරාදා 3500ක් දෙන්නම් කියලා? ඔව් දෙන්නම් කිව්වා. හරිනේ. දැන් ඒකට මං තව කීයක් දෙන්න තියෙනවද? 3600යි. 3600. මං කිව්වේ නැද්ද මේ මාසේ අන්තිමට තව 3500ක් දෙන්නම් කියලා? ඔව් දෙන්නම් කිව්වා. ඒකනේ භාගයක්ම නෙමෙයි තුන් කාලම මන් දීලානේ. මං තව කීයක් දෙන්න තියෙනවද? අද මං කරා. රුපියල් 100යි. දා 100යි. දා යාගන්නේ. උඹලා හිතලා 100ට බරේ කියලා. අනේ මේ පොනියෝ. ඔබ හිතුවා මදි මේ ලතාක්ක වන්දන්න. උඹ මම පොලිසි නොගිච්චා. මම ලතාක්ක නෙමෙයි. තියෝගනේ උඹේ රුපියල් 100යි. හොර දෙටුවා. අයියෝ මේක මාරවන්නේ. මම උඹට දෙන්නේ. දස්සකසියක වේද කොහමද තම්බන තම්බිල්ල වරෙන් ඕනක තුනක් තම්බන්නේ මේව තමයි කඩේ කුඩු කරගන්නවද නැත්තම් මගේ සල්ලි අද දිනේ මතකයිනේ ගන්නකොට ඒව නෙමෙයි නේද එදා ඉඳලා අපේ පරම්පරාවේ පුරුද්දක් අයියා. ඇත්තද? අද දිනේ 25. 25 නේ? දිනේට දෙනවනේ. දිනේට දෙනවනේ? අයියට මේ 25 දෙන්න බැරුණා නම් ලබන මාසෙ 25 අනිවාර්යෙන් දෙනවා. රවුම් පිගර් නේද? හරි. මාන්නේ උඹේ පිගර් එක රවුම් කරන්න ආවේ. හරිද? හරි? දැනගන්නේ? හරි? සල්ලි යනි. අයි මේ මගේ කට්ටිය නම් නෙවෙයිදනි වෙන කවුරුේ කට්ටියක්. ආ ලතායේ කට්ටියද කොහෙද? මොනේ මේකත් මගේ නෙමෙයි. සල්ලි යනි ලාච්චු. ලාච්චු නම් සල්ලි නෑ. දාලා තමයි ගන්න දෙන්නේ. කීයක් කර තියෙනවද දෙන්න මං දාලා අරන් දෙන්න. සල්ලි ගන්න කියපාන්නේ. අනේ මේ මගුලක් කතා කරන්න එපා මෙයා. මගේ සල්ලි මගයක් ගන්න මම මේ ආවේ. මගුලක් නෙමෙයි සල්ලි ගන්න කියපාන්. නැත්තම් දෙන්නටම රණ්ඩුයි. මේ අය දෙන්නේ දීලා දාපපා කොහොමද සල්ලි දිනවලා? අද ඕක අලි කියන්නේ බෑ. මම උඹට කීයක් දෙන්න දෙනවද? මට මාලවත් දෙන්න තියෙනවනේ. ඒක ළමඩ මාසේ 25ම තියා.
නෑ ඕවා මේ තියාගෙන ඉන්න බෑ මං මේ ලබන මාසේ විසිපා දීපා හරි ලබන මාසේ විසිපා මං ඕන උන තිල්ල ගන්න ඈ ඔබ මේක ගන්නේ නෑ මට එපා මේ ඉඳා මට එපා හරි ඔන්න මේ හරිනේ දැන් උඹේ මගේ සල්ලි දෙ දුන්නේ ඔව් ඈ ඔව් උඹ මගේ සල්ලි දුන්නේ ඔව්